රජතුමාට ජය වේවා. ඔබතුමාගේ උපදේශවලට අනුව මෙන්න මම විෂාඹ ගෙනාවා. නන්දගමේ ඉන්න ළමයි ටික නම් ගස්වලට හැරෙයි. ඒත් පොඩ්ඩක් හිතන්නකො රජතුමනි. ඒ මායා ළමයා ගහක් වුණොත් එහෙම අපිට කරන්න කිසිම දෙයක් නැතුව යනවනේ රජතුමනි. එහෙම නේද? ඒ නන්දගමේ උත්තච්ච ළමයව ගහක් කරන එක මගේ පුංචිම පුංචි සැලස්මක් විතරයි. ඉතුරු දේවල් ටික ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ චාරු අසුරයෝ. ඔයා ඉක්මනටම නන්දගමට ගිහිල්ලා මේ ගෙඩි ඒ ගමේ ළමයින්ට කණ්ඩ දෙන්න ඕනේ. එහෙමයි රජතුමනි. බලාගෙන සෙනු. අඹ ගෙඩියක් නිසා ඔයා බිමට වැටෙන්න එපා. මොනවද කරන්නේ සෙනු? ක්‍රිෂ්ණ වෙලාවට ආවේ නැත්තම් කවදාවත් එහෙම දෙයක් වෙලා නෑනේ. මම හොදින් ඔයාට ඇත්ති තරම් කන්න. එතකම් මම මෙයාව තනකොළ ටිකක් කන්න ඇරවල එන්නම්. සෙනු මුලින් අත් දෙක හොදන් ඉන්න. මගේ වෙලාව ගොඩක් හොඳයි. එතකොට ළමයින්ගේ වෙලාව ගොඩක් නරකයි. දැන් ඉතින් අඹ වෙනුවට මේ විෂාඹ කන්නකෝ. අයියෝ මට මොකක් කර වෙනවා. පේන විදිහට මෙයාලා කට්ටිය අම්මත් කාලා ගෙදරක් ගිහිල්ලා වගේ. හරි එහෙනම් මමත් යනවා ගෙදර. ක්‍රිෂ්ණා ඔයා අපේ සුදාම පුතාව කොහෙද හරි දැක්කද? සුදාම? එයා මටත් කලින් ගෙදර ආවේ නැන්දේ. ක්‍රිෂ්ණායේ අපේ අයියා කොහෙද? සුබෝදත් ආවේ නැද්ද? මෙයාලා කට්ටිය ඔක්කොම මට කලින් ගෙදර ආවේ. මේක පුදුම වැඩක් නේ. ඇත්තටම මෙයාලා කොහෙද ගියේ? අම්මේ අයියා ගෙදර ඉන්නව නේද? එයා හිටියේ ඔයත් එක්කනේ ක්‍රිෂ්ණා. මොකක්? මෙතන මොකක් හරි තියෙනවා. අන්තිම පාරට මං එයාලව දැක්කේ යමුනා ගම් යුරදී අම කකා ඉන්නකොට. යමු අපි ඒගොල්ලන්ව හොයමු. සෙනු! බල්රාම්! සුදාමා! පොඩ්ඩක්වත් බය වෙන්න එපා. එයාලව ආයේ හම්බ වෙයි. එයාලා වතුර කිලුණවත්ද? යමුනා ගගේ නම් නැහැනේ. එතකොට එයාලා කොහෙද? අනේ මෙතන මෙච්චර ගස් ගොඩක් තිබ්බේ නැහැනේ. මේ ගස් කොහොමද මෙතනට ආවේ? මගේ යාළුවෝ ගස් ඇතුලේ? ඇත්තටම මේ මොන මායාවක්ද? රජතුමනි මේ වෙනකොට ඔබේ බරුවා ගහක් බවට පත් වෙලාත් ඇති. තාම ඒ නන්දගමේ ළමයි ගස් වුණා විතරයි. දැන් ඇවිල්ලා තියන්නේ ඒ ගස් ටික විනාශ කරලා දාන වෙලාවයි. සේනු! සුදාමා! කොහෙද මේ ළමයි ටික ගියේ? සේනු! මේ මොකද්ද මේ වෙන්නේ?
හැමෝම ඉක්මනට ගමට එක්කයි යන්න. හරි අපි යමු. ආ. අනේ ඒක යන්න මගේ යාළුවන්ගේ කාස්කාවට. බින්කුන්නට අභියෝග කරන්න තමු. මේ ගස් ගල් වගේ මෙච්චර හයිය වුණේ කොහොමද? කවුද මේක මෙහෙම කළේ? කියන්න. මෙහෙම කරලා කාටද තමන්ගේ මරණය ඕන වෙලා තියෙන්නේ? මේ ගස් විනාශ කරලා ඔයාගේ අවසානයට ඔයාමයි යට ගහගත්තේ. දැන්වත් මේ හානිය නවත්තන්න. එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඔයා මොකද්ද මෙතනට වෙලා කරන්නේ? මේ අහන්න ළමයෝ. ඔයාට මේවා ගස් විතරක් වුණාට මට මේවා කෑම ළමයෝ. පැත්තකට වෙනවා. මේ තියෙන්නේ අඹ ගහක් නෙවෙයි අසුරයෝ. ඒ හින්දා බොරුවට පහර දීලා ඔයාගේ කකුල් රිද්ද ගන්න එපා. ඔයා මට අපහාස කරනවද? ඔයා දන්නවද ඔයා මේ කවුරු ඉස්සරහද ඉන්නේ කියලා? මම අසුරු බින්කුණ්ඩා. ඔයාගේ දක්ෂතා ගැන මම හොඳට අහලා තියෙනවා. ඒත් ඔයා මේ ඉන්න තත්ත්වය දැකලා මට හිතෙනවා ඒ ඔයාමද කියලා පොඩි සැකයක්. කට වහන්න. පේන විදියට සේරටම කලින් ඔයා ඉවරයක් කරන්න වෙයි වගේ. දැන් නම් මේ සෙල්ලම හොදටම ඇති. කොහොමද එහෙම වෙන්නේ? එතකොට තමුන්දේ උද්දච්ච ළමයා. ඔයා කියන කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. එහෙනම් ඔයාගේ අවසානය දැන් වෙනවමයි. එහෙනම් ඔයා මේ බින්කුණ්ඩගේ විෂ පාරවල් වලින් බේරුණා. ඒත් ගස් වෙලා ඉන්න ඔයාගේ යාළුවන්ට බේරෙන්න බැරි වෙයි. හැමතැනම මේ බින්කුණ්ඩගේ මායාව පැතිරිලා. ඒත් අර කොහොම ගහින්නේ? හරි තේරුණා. ඔයාට ඔයාගේ යාළුවන්ව බේරගන්න තියෙන එකම එක ක්‍රමය උද්දච්ච ළමයෝ. මං ඉදිරියේ තමුන්ගේ පරාජය බාරගෙන මං එක්ක යන්න එන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඒත් මම යන්න කලින් මම තව එකම එක උත්සාහයක් කරගන්නම්. මේ මොනවද වෙන්නේ? නවත්තන්න මේක. නවත්තන්න. එපා!
අනේ ඔයාලා හැමෝම කොහෙද ගියේ? හැම දෙයක්ම හොඳින් නේද? ඔව් හැමදේම හොඳින්. මෙයාලට මං කඩලා දුන්නු අම්ම කෑවට පස්සේ ගස් යටම හොඳටම නිින්ද ගිහිල්ලා. මං මෙහෙට එනකොට මෙයාලා හොඳටම නිදියගෙන හිටියේ. භෂ්ම පූජාවට ඕන කරන දේවල් දැන්ටමත් ක්‍රිෂ්ණ ලෑස්ති කරලා ඇතිනේ යාළුවනේ. ඉතින් අපි සේරටම කලින් අපේ බඩු පුරෝගෙනමු නේද? කිරි හොරකම් කරොත් ක්‍රිෂ්ණ නන්දගමේ හැමෝම මට කියන්නේ කිරි හොරා කියලා. ඉතින් මට හොරෙන් කොහොමද ඔයාලා කිරි කන්නේ? මේ මුටිය කන්නේ මම විතරයි. අනේ ක්‍රිෂ්ණ ඉන්න. අපිට ටිකක් කන්න දෙන්නකෝ. කොයි තරම් බරද මේ දර ටික? ක්‍රිස්නා මේ තියෙන්නේ මගේ කිරිමුට්ටි ටික නේද? සෝමේ නායකතුමනි ක්‍රිස්නා ආයෙත් මගේ කිරිමුට්ටි ටික හොරකම් කරලා. මේ වෙන මුට්ටියක් නේ. ඔය තියෙන්නේ ඉතින් ඒ වයින් වැඩක් නෑ සෝමේ. ඔයා මේ ගෙනාපු දර මොනවද? පවිත්‍ර භස්ම පූජාවට ඕන කරන දර මොනවද කියලා දන්නේ නැද්ද? කුරුඳු, කොස්, නුග, පළු, ඒ වගේම සුදු හඳුන්. ඉතින් සෝමේ මේ දර ඒකට හරියන්නේ නෑ. අනේ ඉතින් නායකතුමනි මං එහෙම දෙයක් දන්නේ නෑනේ. මට ඒකට සමාව දෙන්න. මේ විදිහට ගියොත් එහෙම සුබ නැකත ඉවර වෙලා යයි. ඉතින් අපි ඔය කියන එක වර්ගවල දරජාති කොහොමද එච්චර ඉක්මනට හොයාගන්නේ? ඔයාලා වද වෙන්න එපා මාමි. අපි ඉක්මනට කැලේට ගිහිල්ලා දර හොයාගෙන එන්න. අපි හැමෝම එකතු වුණාම ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. එන්න යමු යාළුවනේ. අපේ ක්‍රිෂ්ණ ඉතින් මොකක් හරි වැඩකට අත ගැහුවොත් ඒ වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. බලන්නකෝ ක්‍රිෂ්ණ මේ කැලේ නම් ගොඩක් අදුරේ භයානකයි වගේ. අන්නර පොදුරස්සේ දරුවක් සතෙක්වත් ඉන්නවද දන්නේ? ක්‍රිෂ්ණ මට නම් බයයි. අයියේ ඔයා යාළුවෝ ටික බලා ගන්න. එතකම් මම ගිහිල්ලා දරුණු සතාවත් බලලා ඉක්මනට දර ටිකත් හොයාගෙන එන්න. ක්‍රිෂ්ණ පරිස්සමෙන්. ටික හම්බුණා යාළුවනේ. අනේ නියමයිනේ. මේ ළමයි කොහෙ ගියාද දන්නේ? කියලා වැඩක් නෑ. ක්‍රිෂ්ණ ඔයා කිව්වා වගේම වැඩේ හරියටම කරලා පෙන්නුවා. මේ මුළු රටේම රජතුමාගේ ජීවිතය ගැන මම විතරයි වද වෙන්නේ. හරි මම මිහිරි. මං වද වුණාට රජතුමාට එහෙම ගාණක්වත් නැහැ. ඔබතුමා මෙතෙන්ට වෙලා පැණි බීම බිබී ඉන්නවා. නන්දගමේ කට්ටිය භස්ම පූජාවට ඉහළින්ම සූදානම් වෙනවා. ඉක්මන් කරලා ඒක විනාශ කරන්න කාව හරි එතනට යවන්න රජතුමනි. ඔයත් මේ සංගීතයේ රස විඳින්න චාරු අසුරයෝ. මොකද අර ළමයව විනාශ කරන්න මගේ කෙනෙක්ව දැනටමත් මං නන්දගමට යවලා ඉවරයි. සියල්ල දෙවිලා ඉවර වෙනකොට අන්තිමට ඉතුරු වෙන්නේ අලු ටික විතරයි චාරු අසුර. මගේ අසුරයා අන්න ඒ වගේ ගොඩක් භයානක කෙනෙක්. ඒ රාකා.
දැන් භෂ්ම පූජාවේ සුබ නැකත ඉවර වෙන්න ළඟයි. ඒත් ලොකු ප්‍රශ්නයක්. අග්නි දේවතාව තාම ශාන්ත වෙන්නේ නෑනේ. අනේ අපි දැන් මේකට මොකද කරන්නේ? හරිම ආශ්චර්යයක් තමයි දැන් මේ සිද්ධ වුණේ. ඉක්මන් කරලා දැන් හැමෝම එහෙනම් මේ පූජාව වෙනුවෙන් භස්ම අරගන්න. මං ඇවිල්ලා තියෙන්නේ හරිම වෙලාවට. දැන් මේ මං භස්ම වලින් මේ නන්දගමේ හැමෝම භස්ම කළා. කංසල්තුමාගේ කරදරේ සදාටම නැති කළා දානවා. බලාගෙන තාත්තේ අම්මේ මෙතන මේ මොකද වෙන්නේ ක්‍රිෂ්ණා? අයියේ රාධා හැමෝම අලු වෙලා ගියා. ඒත් මෙයා ඉතුරුනේ කොහමද? එහෙනම් මේක ඔයාගේ වැඩක් නේද අසුරයෝ? මේක වෙන්න බැරි දෙයක් නේ. ඔයා මේ නන්දගමේ ඉන්න පුංචි ළමයෙක් නේ ඔයා. මායා බලක් තියෙනවා. ඒ කියන්නේ ඔයා තමයි ඒ මායාකාර ළමයා. මට ඔයාව හොයාගන්න මේ ගමේ හැමෝම අලු කරන්න සිද්ධ වුණා. ඉතින් අසුරයෝ ඔයාට ඕනුනේ එක ළමයෙක් හොයාගන්න නම් ඇයි මෙච්චර ජීවිත ගොඩක් විනාශ කළේ? යුද්ධයක් කියන්නේ ඒක තමයි ළමයෝ. මගේ මේ බලවත් කඩුවෙන් නම් මං කොච්චර බලවතු විනාශ කරලා තියෙනවද? ඒත් ඔයාගේ කඩුව විනාශ කරලා දැම්මා. ඒක වෙන්න බෑ. වෙන්න බැරි දේවල් නම් ගොඩක් තියෙනවා. යම් වස්තුවක් පුච්චලා අලු බවට පත් කරන්න පුළුවන් නම් පව් කරන අයවත් එයාලගේ පව් වලින්ම පුච්චලා දාන්න පුළුවන්. ඔයා මේ බලවත් රාක්කාට අභියෝග කරන්න එනවද ළමයෝ? මං තාම මේ නන්දගමේ අය අලු කළා විතරයි. අන්න දැන් බලා ගන්නකෝ. මම මෙයාලගේ අලු ටික නැති කරලා දානවා. කාටවත් හොයාගන්න බැරි වෙන්නම. ඔයා මගේ අනුතුරු ඇඟවීම බාරගන්නේ නැහැ නේද අසුරයා? මාව විනාශ කරන එක ඔයාට කරන්න බැරි වැඩක් ළමයෝ. ඔයාගේ පව් වැඩවලට මම තවත් ඉඩ දෙන්නේ නැහැ අසුරයෝ. නරක දෙයක් වුණේ. මං හින්දා මුළු ගමම අලු බවට පත් වුණා. මේ හැම දෙයක්ම ආයි හරි ගස්සන්න පුළුවන් හුලගින්ම තමයි. ප්‍රණාමේ වායු දෙවියනි. මම
මෙන්න ලොකු කරදරයක පැටලිලා. මගේ අම්මා තාත්තා යාළුවෝ එතකොට ගමේ අනිත් අය එයාලා හැමෝම අලු වෙලා අහසේ සුලගේ මුසු වෙලා ඉවරයි. ඒ දේවල් හරි ගස්සන්න මට උදව් කරන්න දෙවියනි. මේ මට මෙතරම් ගෞරවයක් වෙන කොයින්ද දෙවිඳුනේ? ස්තුතියි වායු දෙවියනි. ධූම්කාර සද්දේ. ඉර බහින්නත් ළඟයි තාත්තේ. ඔහොම ගියොත් භස්ම පූජාවේ වෙලාවත් ඉවර වෙයි හරිද? භස්ම පූජාව? ඔවුනේ භස්ම පූජාව ඉක්මන් කරන්න ඉක්මනට.